සිදු කළ සුවිශේෂ පින්කම් මාලාවේ අවසානයයි මේ උදා වී තිබෙන්නේ. අද දවසේ ලෝකීය වඩකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ඒ ගාම්භීර ශ්‍රී සත්‍යමය අපගේ අනුකම්පාවෙන් සිහිපත් කරා අවසරයි අපගේ රාජකීය පඬිතු සූර්යවැව පඤ්ඤරත්න මහත්මයාණන් වහන්සේ අපි ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා කරනවා. ස්වාමීන් වහන්සේ නිරුක් වේවා නිරෝගී වේවා සියලු සුවපත්භාවයේ වේවා සුවසේම උතුම් වූ ධර්මයේ හැසිරෙමින් මේ ගෞතම සම්බුද්ධ ශාසනයම සුදුරු නිවනින් නිවී සැනසෙන්නට ධර්මදේශනාවේ ලැබූ සියලුම පින එක්ලෙසම ඔබ වහන්සේට අනුමෝදන් වේවායි කියා සාදු සාදු සාදු. එවැගේමයි යටි පිටාමත් ගෞරවයෙන් මේ මොහොතේ අපි සිහිපත් කරනවා. ඒකෝර සුදුතම විහාරාම විහාරවාසී අපේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේගේ අනුශාසනාවලින් මෙවන් වූ සියලු කටයුතු අපිට කරන්නට වාසනාව උදා වී අපහාගවන් රුද්‍රපගේ නාහිපාණන් වහන්සේ උන්වහන්සේ ප්‍රමුඛ මේ ආරණ්‍යයේ වැඩ සිටිනා වූ විවර්සාර අපගේ පොඩි හාමුදුරුවන් වහන්සේ වගේම වරටුවේ ඥානানন্দ අපගේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු මේ ලෝක ධාතුවේ වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයටත් අප සියලු දෙනාගේම ආදර ගෞරව වන්දනාව වේවා. සාදු සාදු සාදු. සියලුම ස්වාමීන් වහන්සේලා සුවසේ වැඩමි උන්වහන්සේලාගේ ශාසනික රැකවරණය ලබා ගනිමින් අපටද එකී රැකවරණය නෝපන් සමාජයට උරුම කර දෙන්නට අපේ පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත්භාවය වේවායි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අවසන පින්වතුනි ඔබට මට ගෞතම සම්බුද්ධ ශාසනය තුළම උතුම් නිවනින් සැනසෙන්නට අහිමි වූ සියලු බණ පදයක්